නතාලි වැඩ කළේ ඉතාමත් නිහඬවය. ජේසන් අසන ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නේ වචනයකින් හෝ දෙකකිනි. හැකි ඉක්මනින් ආපසු ලන්ඩන් බලා යාමට ඇයට අවශ්‍ය විය. එබැවින් ඇය කිසිදු විවේකයක් නොගෙන ටයිප් කළාය. හිටි ගමන් උස්හඬින් නැගෙන ජූලියාගේ සිනාහඬින් ඇගේ සිත කීරි ගැසී ගියේය. ඇතැම් විටක කන්තෝරු කාමරයට පැමිණ ජේසන්ගේ පුටුවැන්ද මත වාඩි වී ඔහුගේ මුහුණට මුහුණ ලංකොටගෙන කතා කරමින් සිටින ජූලියාගේ දසුන ඇය ඉවසුවේ අසීරුවෙනි. පොතේ අවසන් පරිච්ඡේදයේ අවසන් වාක්‍ය ටයිප් කළ විට සැනසිලිදායක හැඟීමකින් නතාලිගේ සිත පිරී ගියේය. ඒ වන විට රාත්‍රිය බොහෝ දුරට ගෙවී ගොස් තිබුණි. සවස ජූලියා සමග බැහැර ගිය ජේසන් ඒ වන තුරුද පැමිණ තිබුණේ නැත. නතාලිගේ සිත ඊර්ෂ්‍යාවෙන් හා වේදනාවෙන් ඔල්දන් වී තිබුණි. පසුවදාම ලන්ඩන් බලා නික්ම යාමට තීරණය කළ ඇය ඒ රාත්‍රියේම සිය බඩු බාහිරාදිය අවසුරා ගන්නට වූවාය. පසුවදා උදේ නතාලි කෑම මේසයට එන විට ජේසන් තනිවම මේසයට වාඩි වී සිටියේය. ඇගේ සිතට කුමක්දෝ නුහුරු සතුටක් දැනුනි. ජූලියා ජේසන් සමග සිටිනු දකිද්දී ඇගේ සිතට කිසිම සහනයක් නොවිනි. මම අද ආපහු ලන්ඩන් යනවා. නතාලි සංසුන් හඬින් පැවසුවාය. ජේසන් ඇය දෙස බැලුවේ අදහාගත නොහැකි යමක් කියවුණු කලක මෙනි. ඒ මොකටද? මම ඩැනියස්ට කිව්වේ ඔයාට සතියක් දෙකක් නිවාඩු දෙන්න කියලානේ. ඔහු කිව්වේ සිනාවකින් තොරවය. ඒ වුණාට දැන් පොත ටයිප් කරලා ඉවරනේ. මට කම්මැලි මෙහෙ ඉන්න වැඩකුත් නැතුව. ඔයාට කම්මැලි හිතට අල්ලන කවුරුත් නැති හින්දා වෙන්නේ නැති. අද ඔයාට කම්මැලි හිතන එකක් නෑ. ජේසන් කටකොණකින් සිනාසුනේය. ඒ මොකද? ඇය ඇසුවේ කුහුලුනි. මම අද මෙල්කම්ට ඉන්වයිට් කළා මෙහෙ එන්න කියලා. මෙල්කම්ට මෙහෙ එන්න කියලා? ඇයට වචන පැටලිනි. ඔව් ඇයි ඔයා බය වුනේ? නතාලි පුටුව වේගෙන් පස්සට කර නැගී සිටියාය. ජේසන් පුදුමෙන් බලා සිටිදී ඇය පඩිපෙළ දිගේ ඉහළට දිව ගියාය. කාමරයට දිව ආ නතාලි ඇඳ මත වාඩි වී හති ඇරියාය. ඇගේ පපුව වේගයෙන් ගැහෙමින් තිබුණි. මෙල්කම් ආවිට කුමන තත්ත්වයක් උදා වේදැයි ඇයට සිතාගත නොහැකි විය. විවාහ ගිවිසුම අවලංගු කළ බව ඔහු නිසකයෙන්ම ජේසන්ට පවසනු ඇත. ජූලියාද දර්ශන තලයේ සිටින මෙවන් මොහොතක එම රහස අනාවරණය වනු ඇයට කිසිසේත්ම ඉවසිය හැකි නොවිය. ඇය දෑතිම හිසකෙස් ඇද ගත්තාය. කෝපය නිසාම ඇගේ දෙනතින් කඳුළු කඩා හැලෙන්නට විය. නතාලි දොරට ගැසමින් ජේසන් කතා කළේය. එහෙත් නතාලි එලෙසම සිටියාය. නතාලි අන්න මෙල්කම් ආවා. ගිහින් එයාව පිළිගන්න. නතාලි දැඩි ලෙස යටිතල සපා ගත්තාය. ජේසන්ගේ පියවර හඬ විය කියනු ඇසිනි. ඇයට දැන් ඉතිරිව ඇත්තේ කෙසේ හෝ මේ අවස්ථාවට මුහුණ දීම පමණකි. ඇය අසීරුවෙන් සිත එකග කරගෙන නැගී සිටියාය. හැඬු බව නොපෙනෙන ලෙස මුහුණ සකසාගත් ඇය පහළට ගියාය. ඇගේ සිත තුළ ඌයේ හිස් බවකි. ජේසන් සාලයේ මැද සිටගෙන සිටියේය. ඔහු විමසිල්ලෙන් බැලුවද ඒ ගැන තැකීමක්වත් නොකළ ඇය මිදුලට බැස්සාය. අසුන් පිට නැගුණු මෙල්කම් සහ ලීසා ගේ දෙසට එමින් සිටියහ. හේයි නතාලි ඔයා කොහෙද මෙහෙ? ඇය දකිත්ම මෙල්කම් උද්‍යෝගිමත් ස්වරයෙන් කෑ ගැසීය. නතාලි වියලි සිනාවක් පෑවාය. වෙනදා මෙල්කම් සහ ලීසා එකට දකිද්දී ඇතිවන නොරිස්සුම් සහගත හැඟීම ඇයට ඇති වූයේ නැත. ඇය සෙමින් සෙමින් ඔවුන්ගෙන් පෙරමගට ගියාය. ලීසා නම් අශ්වයන්ට හරි ආසයි. මෙල්කම් ඔහුගේ නිවසේදී කී යන්දම ඇයට සිහිවිය. එකවරම ඉදිරිපස ගාත් දෙක ඔසවා හේෂාරවය කළ ලීසාගේ අශ්වයා නතාලි ඉදිරියට පැන ආවේය. නතාලි කවදත් අශ්වයන් කෙරෙහි දැක්වූයේ බියකි. ඒ මොහොතේ ඒ බිය දෙගුණ තෙගුණ වී දැනුනේය. ඇගේ මුළු සිරුරම ගැහෙන්නට විය. දෙපා පන නැති විය. ඉදිරියට එන අශ්වයා දෙස බලාගත් වනම ඇය එතන සිටියේ එහෙයිනි. ශක්තිමත් දෑතකින් ඇය ඉවතට ඇදුනේ නිමේෂයකිනි. මෙතෙක් ජීවය සිදී තිබුණු ඇගේ සිරුර පන ගැහෙන්නට වූයේ ඒ මොහොතේය. නතාලි හිස හරවා බැලුවාය. උරහිස වටා සුරත යවා ඇය ලංකොටගත් ජේසන් ගිනි පුපුරු විසිවෙන දෑසින් මෙල්කම් දෙස බැලීය. තමුසේ බලාගෙන හිටියේ මේ අහිංසක කෙල්ල මැරෙනකම්ද? ජේසන් ගිගුරුවේය. නතාලි තවමත් තැතිගත් සිතින් යුතු ජේසන්ගේ සිරුරට වාරු වී සිටියාය. ආරක්ෂාකාරී හැඟීමක් ඇයට දැනුනි. ලීසාගේ සමච්චල් සහගත සිනාව ඊපාරක් මෙන් ඇගේ හදවත විනිවිද ගියේය. එයා මොකටද එතෙන්ට වෙලා උඩ බලාගෙන හිටියේ? අශ්වයා එනවා දෙක. ලීසා උඬක ස්වරයෙන් විචාලේය. නතාලි කොහොමටත් අශ්වයින්ට බයයි. මෙල්කම් කිසිවක් සිදු නොවූ ගණනට පැවසිය. ඒ බව දැන දැනත් තමුසේ උඩ බලාගෙන හිටියා. අපූර්ව ප්‍රේමවන්තයා තමයි තමුසේ. නතාලිගේ සිත නැවතවර හිරිවැටී ගියේය.
මෙල්කම්ට හා නතාලිට එකවරම එකිනෙකා දෙස බැලුණි. ඔහුගේ මුහුණේ සටහන් වී තිබූ මවිතය ඇයට හැඳිනගත හැකි විය. ඇයට මේ දුෂ්කර අවස්ථාවෙන් පලා යාමට අවශ්‍ය විය. ඇය ජේසන්ගෙන් මිදුණාය. එහෙත් ඇය එතනින් ඉවත් වීමට පෙර වේගයෙන් පැමිණි කාර්යයක් ඔවුන් අසලම තිරිංග තදකොට නතර කළේය. සියලු දෙනාගේම ඇස් එවෙත යොමු විය. ඩැනියල්ස් මහතා සිනාසෙමින් රියෙන් බැස්සේය. නතාලි සහනශීලී හැඟීමකින් යුතුව ඔහු වෙත දිව ගියේ කෙලිලොල් දැරියක් පරිද්දෙනි. සර්, නතාලි මගේ කෙල්ලේ, උඹ නැතුව වැඩ ගොඩ ගැහිලා. මම මේ එක්කන් යන්න ආවේ. ඩැනියල්ස් මහතා සිනාවෙන් පිබුදුණු මුවින් යුතුව ඇගේ උරහිස් මත දෑත තැබීය. අසීරු අවස්ථාවකින් තමා මුදාගත් ඩැනියල්ස් මහතාට ඇය සිතින්ම පින් දුන්නාය. කොහොමද නතාලි? ජේසන්ගේ ගෙදර ජීවිතය හොඳද? ජේසන්ගේ ගෙදරින් පිට වී ප්‍රධාන පාරට රථය හරවාගත් විගස ඩැනියල්ස් මහතා ඇසීය. නතාලි දෙවුර හැකිලුවාය. මට එපා වුණා සර්. කොහොමටත් මම අද එන්නයි ලෑස්ති වෙලා හිටියේ. ඇයි ඒ? පොතේ පරිච්ඡේද ටික ටයිප් කරලත් ඉවරයි අනිත් එක. නතාලි කීමට ආදේ ගිලගත්තාය. ජූලියාගේ දඟකාර හැසිරීම ඇගේ සිතින් මෙවෙන්නට විය. ඇය තදින්ම දෙනත පියාගත්තේ ඒරුව සිතින් පළවා හැරීම පිණිසය. ඩැනියල්ස් මහතා හොඳින් ඇය දෙස බැලීය. ඇයි නතාලි කියන්න ආව දේ ගිලගත්තේ? නෑ සර්. කොහොමද මෙල්කම් දන්නේ ඔයා ඇහි ඉන්න බව? ජේසන් එයාට ඉන්වයිට් කරලා. ඉතින් මොකද කිව්වේ මෙල්කම්? මුකුත් කියන්න උනේ නෑ සර්. ලීසාගේ අශ්වය මගේ දිහාවට පැනගෙන ආවා. එතකොට ජේසන් මාව ඇදලා ගත්තා. හොඳ වෙලාවට සර් ආවේ. මං හිතුවේ එතන රණ්ඩුවකුත් යයි කියලා. එහෙම වුණා නම් ඒක සාධාරණ සටනක්. ඩැනියල්ස් මහතා කටකොණකින් සිනාසුනේය. සාධාරණ සටනක්? ඒ මොකද්ද? නතාලි ඇසුවේ මවිතේනි. ඇයි ඉතින් ප්‍රේමවන්තයයි දුෂ්ටයයි අතර ඇතිවෙන සටන කවදටත් සාධාරණයිනේ. මෙතන ප්‍රේමවන්තයා කවුද දුෂ්ටයා කවුද කියන එක තමයි මටත් හිතාගන්න බැරි සර්. නතාලි දිග සුසුමක් හෙළුවාය. ඔච්චර කල්පනා කර කර ඉන්න දෙයක් නෑ නතාලි. ඔයාට අඩුම ගණනේ අඟවන්න තිබුණ ජේසන් ගැන හිතේ තියෙන හැඟීම්. මමත් කීප සැරයක්ම එහෙම කරන්න හිතුවා සර්. ඒත් පස්සේ මට හිතුනේ එහෙම නොකරපු එක කොච්චර හොඳද කියලා. මට තේරුනේ නැහැ. නතාලි ජූලියා පිළිබඳ ඩැනියල්ස් මහතාට පැවසුවාය. ඔහු දෙබම රැලි කළේය. එහෙත් කිසිවක් පැවසුවේ නැත. නතාලි අසුනට හේතු වී දෙනත පියා ගත්තාය. ඇගේ සිත යකාගේ කම්මලක් බඳු විය. ජේසන්, මෙල්කම්, ජූලියා, ලීසා උඩු යටිකුරු වෙමින් නතාලිගේ සිත තුළ පෙරලි කළහ. රිය ලන්ඩනයට ළඟාවන තුරුම නතාලි දෙනත් ඉවර කළේ නැත. මම ඔයාව හොයන්න ගියේ වැඩ ගොඩ ගැහිලා හින්දා. ඒ වුණාට අද ඔයාට වැඩ කරන්න බෑ වගේ නේද නතාලි? මම ඔයාව ගෙදර ගිහින් ඇරලවන්නම්. ඩැනියල්ස් මහතා යෝජනා කළේය. ඇය ඒට එකග වෙමින් හිස සැලුවාය.